කෘෂිකර්ම හා වැරදි කල්පනා කරන පීඨයේ FAPM Nature Team විසින් සාඩම්බරයෙන් ඉදිරිපත් කරන The Voice of Nature podcast මාලාව වෙත ඔබ සැම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. කතාබහට අපි එකතු කරගන්නවා ශ්‍රී ලංකා වෛද්‍ය විශ්වවිද්‍යාලයේ FAPM Nature Team ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික ඒ වගේම තමයි ශ්‍රී ලංකා වෛද්‍ය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා වැරදි කල්පනා කරන පීඨයේ මහාචාර්ය කපිල යකන්දාන මහතා. ඉතින් ඊටමත් ගෞරවනීය පරිසරවේදියෙකු සමග අපේ මේ පළමු වන කතාංගය ආරම්භ කිරීමට ලැබීම අපිට ඉමහත් ගෞරවයක්. Sir, The Voice of Nature podcast මාලාවේ පළමු වන වීඩියෝ පටයකට ඔබතුමන් ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. අද අපි කතා බහට ලක් කරන්න සූදානම් වෙන්නේ ශ්‍රී ලංකාවේ ස්වභාවික සම්පත් අතර ඉතාම වටිනා තැනක් හිමි කරගන්න නමුත් බොහෝ දෙනාගේ අවධානයට ලක් නොවන ශ්‍රේෂ්ඨයක් පිළිබඳවයි. සර්, ජෛව විවිධත්වය කියන්නේ අපේ පෙරහළුවට සමානයි කියලා අපි කතාවට කියනවනේ. මේ ජලජ ජෛව විවිධත්වය ගැන කතා කරද්දී ගොඩක් වෙනෙක් හිතන්නේ මේ වැව් වගුරු වල තියෙන අලංකාරයක් විතරයි ගොඩක් වෙලාවට දකින්නේ. ඉතින් මේ අලංකාරයට එහා ගිය මේ ජලජ ජෛව විවිධත්වය කියන්නේ ඇත්තටම මොකක්ද? ඒ වගේම මෙහි වැදගත්කම ගැනත් අපි මතක් කරමු. ඔව් මම හිතනවා බොහොම වැදගත් මාතෘකාවක් දුලංජය ගල්ට තෝරාගෙන ඉන්නේ. ජලජ ශාක ගත්තාම ජලය කියන එකේ විශේෂයට ඉතාමත්ම වැදගත්. මොකද මේ ජලය නැතුව අපිට අපේ ජීවිතේ පැවැත්මක් ගැන හිතන්න බෑ. ඉතින් මේ ජලය ගත්තොත් ජලයේ ඉන්න ජීවීනුත් ඉතාමත්ම වැදගත්. ඒ අතරින් ජලජ ශාකත් ඉතාමත්ම වැදගත් කාර්යයක් ඉටු කරනවා. වැදගත් කාර්යය ගැන කතා කරන්න කලින් මම කැමති මේ ජලජ ශාක විවිධත්වය කියන්නේ මොකක්ද කියන එක කලින් පැහැදිලි කරන්න. ජලජ ශාක විවිධත්වයට එනවා ජලජ ශාක විශේෂ කීයක් තියෙනවද කියන සංඛ්‍යාව. උදාහරණයක් වශයෙන් ලංකාවේ ජලජ ශාක සහ ජලජ ශාක වල ආශ්‍රිත තියෙන ශාක ගත්තොත් 325ක් අතර වගේ ප්‍රමාණයක් තියෙනවා. එතකොට විවිධත්වයට මේක ශාක කොපමණ විශේෂ සංඛ්‍යාවක් තියෙනවද කියන එක වැදගත්. ඒ වගේම තමයි ජලජ ශාක වල එකම විශේෂයක වුණත් ජාන සංයුතිය වෙනස්. මේ ජාන සංයුතියේ විවිධත්වයක් වැදගත් වෙනවා. තුන්වෙනියට මේ ජලජ ශාක ජීවත් වෙන ජලය ගත්තාම විවිධ ජල වර්ග තියෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් මිරිදී තියෙන්න පුළුවන්, කරදිය තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇල පහරවල්, දොළ පහරවල්, ගලායන ජලය, ඩිස්චල් ජලය ඒ සියලුම කාරණා අයිති වෙනවා. එහෙනම් ඒ වගේම තමයි අවසාන වශයෙන් මේ ජලජ ශාක ගත්තොත් ජීවත් වෙන්න ස්තරය මොකක්ද කියන එකත් වැදගත්. පාවෙන් ජලජ ශාක තියෙනවා, නිමග්ධ ජලජ ශාක තියෙනවා. නිමග්ධ ජලජ ශාක සමහර වෙලාවට බිමට හයි වෙනවා. එළියට ඇවිල්ලා කොළන් සහ මල් පිපෙනවා. නෙළුම් ඕලු වගේ. අන්න ඒ වගේමත් අයිති වෙනවා. අන්න මේ කියන කාරණා හතරම ජලජ ශාක විවිධත්වය කිව්වහම අඩංගු වෙනවා. එහෙනම් මේකේ තියෙන ප්‍රයෝජන මොනවද කියන්නේ? ජලජ ශාක ගත්තාම අපිට ප්‍රයෝජන රාශියක් තියෙනවා. පළවෙනි ප්‍රයෝජනය තමයි මේ කට්ටිය ප්‍රාථමික නිෂ්පාදකයෙක් වශයෙන් වැදගත් වෙනවා. ඒතකොට ජලජ පරිසරයට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කරන්නේ මේ ජලජ ශාක ප්‍රජාතිය. සියලුම ජීවීන්ට අවශ්‍ය ආහාර ඒ කට්ටිය තමයි නිෂ්පාදනය කරන්නේ. ඒ වගේම තමයි ඊට අමතරව ගත්තොත් ජලජ ශාක ගත්තොත් ජලජ ශාක මගින් පරිසරයේ ජලජ පරිසරයට අවශ්‍ය ඔක්සිජන් සපයලා දෙනවා. ඒ වගේම තමයි ජලජ පරිසරයේ තියෙන ස්ථායීතාවය පවත්වාගෙන සමතුලිතතාවය පවත්වාගෙන යන්නත් මේක ඉතාමත් වැදගත් වෙනවා. උදාහරණයක් වශයෙන් ජලජ ශාක අපි මේ පරිසරයෙන් ඉවත් කරොත් මොකද වෙන්නේ? සමතුලිතතාවය බිඳ වැටෙනවා. ඉතින් ජලජ ශාක මේ සමතුලිතතාවය පවත්වාගෙන යන්නත් ඉතාමත් වැදගත්. ඊට අමතරව අපි දන්නවා දැන් පහුගිය දවස්වල ගම් වතුරාව මේ වගේ ස්වභාවික වීසනවලදී අපිට හයියෙන් වර්ෂාව ලැබෙන ඒ ගණනාවේදී ජලාශවල විශේෂයෙන් ගංගාවල යුරු කාදනයට ලක් වෙන්න පුළුවන්. අන්න ඒක අවම කිරීම සඳහා මේ ජලජ ශාක ඉතාමත් වැදගත්. ඒ වගේම තමයි ජලයේ තියෙන සමහර මිනිසා විසින් සිදු කරන දූෂණ අවම කිරීමටත් මේක වැදගත් වෙනවා. අපි ඒකට ෆයිටෝරෙමඩීෂන් කියලා කියන උදාහරණයක් වශයෙන් වැටකිලිය වගේ සමහර ශාක වලට පුළුවන් මේ ජලයේ තියෙන විෂ සහිත ද්‍රව්‍ය අවශෝෂණය කරගන්න. එතකොට ජලය පිරිසුදු කිරීමටත් මේ ජලජ ශාක උපකාරී වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම වැදගත් ජලජ ජීවීන් ගැන අපිට කතා කරන්න බෑ ජලජ ශාක අයින් කරලා. ජලජ ජීවීන්ට අවශ්‍ය ආහාර ලබා දෙනවා. ජලජ ජීවීන්ට අවශ්‍ය
වාසස්ථාන සපයලා දෙනවා. ඒ වගේම ජල ජීවීන්ට අවශ්‍ය ප්‍රජනනයට අවශ්‍ය පරිසරය නිර්මාණය කරලා දෙනවා. විශේෂයෙන් මත්ස්‍යයන් සහ ඇම්ෆිබියන් වගේ කට්ටියගේ පැවැත්ම සඳහා මේ ජල ශාකය ඉතාමත් වැදගත් කාර්යයක් ඉටු කරනවා. ඒක අමතරව අපිට ආර්ථික වශයෙන් විශාල ලාභ ලැබෙනවා ජල ශාක මගින්. සමහර ඒවා අපි එම වාසි මුදල් මේ වශයෙන් අපිට කියන්න බෑ. අපිට නොදැනෙන වාසි විශාල ප්‍රමාණයක් ලැබෙනවා. නමුත් මුදල් මේ වශයෙන් ලැබෙන වාසි ගත්තොත් අපි සමහර ජල ශාක ආහාර ලෙස ගන්නවා. කෙකටිය වල මල් ආහාරයට ගන්නවා, නෙළුම් වල අල ආහාරයට ගන්නවා. ඒට අමතරව ఔෂධ සඳහා සමහර ශාක වැදගත් වෙනවා. ඒ වගේම තමයි සමහර ශාක වලින් අපි විවිධ කර්මාන්ත කරනවා. උදාහරණයක් වශයෙන් පන් අරගෙන අපි පන් කර්මාන්තේ කරනවා. විශේෂයෙන් මේ දවස්වල අපි ගොඩක් කතා කරනවා තිරසාර සහ පරිසරයට හිතකාමී ප්‍රයෝජන ගැන. ඒතර පන් කර්මාන්තය තමයි වැදගත්. ඒ වගේම තමයි අපි ගොඩක් වෙලාවට හිතන්නේ නැති වුණාට ජලජ ශාක වලින් එන මල් ඕලු මානෙල් වගේ මල් ලංකාවේ ඇතුළත ලොකු ඉල්ලුමක් තියෙනවා. ආගමික සිද්ධාස්ථාන වල හැම තැනකම වගේ ගිය ජලජ ශාක වල මල් අපි පාවිච්චි කරනවා. ඒ වගේම තමයි ජලජ ශාක මල් පාවිච්චි කරලා ඩෙකරේෂන් අලංකරණය කිරීම සඳහා උත්සව සඳහා ලොකු ඉල්ලුමක් තියෙනවා. ඉතින් මේ වගේ ඖෂධ සඳහා ආහාර සඳහා වගේ අපි නොහිතන ගොඩාක් ප්‍රයෝජන මේ ජලජ ශාක මගින් අපිට ලබා දෙනවා. හිතන්නේ අලංකාරයෙන් ඔබට ගිහිල්ලා පරිසරයට වගේම මිනිසාටත් මේ ජලජ ශාක වලින් වෙන වැදගත්කම් ගැන අපි කරුණු කරලා කතා කරා. මම හිතන්නේ සර් නාගරීකරණය, මිනිස් ක්‍රියාකාරකම් මේ වගේ කරුණු කාරණා හේතුවෙන් මේ වටිනා සම්පත් අවධානයකට ලක් වෙලා තියෙනවා. ඉතින් ඒකවල මේ පිළිබඳව සර්ගේ මොන වගේ අදහසක්ද අපිට කියන්නේ? ඔව් අත් වශයෙන්ම දුලජ කිව්වා වගේ මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා තමයි මේ ජලජ ශාක තරණයට ලක් වෙලා තියෙන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ජලයට ගොඩක් ජලිකසල එකතු කරනවා. කර්මාන්ත ශාලාවලින් එකතු වෙනවා. ඒ වගේම නිවෙස් වලින් එකතු වෙනවා. ඒ වගේම පාරක වාහන යනකොට තෙල් වැටෙනවා. ඒ තෙල් වස්සට හොදාගෙන ගිහිල්ලා අදිට එකතු වෙන්නේ ජලාශය වලට. ඒ වගේ ජලය ගොඩක් වෙලාවට දූෂණය වෙනවා. ජලයේ දූෂණය වුණාම ඒ මගින් ජලයේ ජීවත් වෙන සතුන්ට සහ ශාක වලට එන්නේ කෙලින්ම බලපෑමක් ඇති වෙනවා. ඒ වගේම තමයි මේ විෂ නිසා සමහර විශේෂ වද වෙලා යන්න පුළුවන් අපි නොදැනුවත්. ඒ වගේම තවත් එකක් තමයි අපි කෘෂි කර්මාන්තයේදී අපි පොහොර පාවිච්චි කරනවා. ගන්න වශයෙන් නයිට්‍රජන් පොහොර වැඩිපුර පාවිච්චි කරුවා. නයිට්‍රජන් පොහොර අපි දන්නවා දිය වෙලා යනවා. නයිට්‍රේට් අහන්න විදිහට දිය වෙලා ගිහිල්ලා අන්තිමට පසට එකතු වෙනවා. පසට වගේම ජලාශය වලටත් එකතු වෙනවා. අපි ඒකට කියනවා සුපෝෂණය කියලා. එතකොට මුළු ජලාශයම ඇල්ගි මගින් වෙහිලා යනවා. එහෙම ඇල්ගි වලින් වැහිලා ගියොත් යට ගස් වලටවත් ආය ශාක වලටවත් සතුන්ට ජීවත් වෙන්න බැරි පරිසරයක් නිර්මාණය වෙනවා. ඒක තමයි කාරණා. ඒ වගේම තමයි විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ ලෝකෙම තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ආක්‍රමණශීලී ශාක. ආක්‍රමණශීලී ශාක මගින් ජල ශාක වලට ඉතාමත්ම දැඩි බලපෑමක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම තමයි මිනිස්සාගේ විධිමත් නැති ක්‍රියාකාරකම්. උදාහරණයක් වශයෙන් අනවසර සහ අක්‍රමවත් ඉදිකිරීම ගත්තොත් විශේෂයෙන්ම අපි ගත්තොත් ගොඩක් ගෙවල් වගේම හෝටල් වගේම ඉදි කරනවා මේ ගංගාවල යුර වැහෙන ලෙස. එතකොට ඒ තියෙන ජල ශාක ඔක්කොම විනාශ වෙලා යනවා. ඒකත් ලොකු තර්ජනයක්. ඒ වගේම තමයි තවත් විශේෂ එකක් සඳහන් කරන්න කැමති පැල එකතු කරන එක. විශේෂයෙන්ම ආදි කාලයේදී විදේශයන් වලට ජල ශාක තොග පිටින් පටවල ඇරියා. දැන් එහෙම දෙයක් නොවුනට තාමත් විදේශිකයන් සහ දේශීය පුද්ගලයන් ජල ශාකව එකතු කිරීම සිදු කරනවා. මේ අනවසරින් එකතු කිරීමක් ලොකු තර්ජනයක් ජල ශාක වල පැවැත්ම සඳහා. ඔබට තවදුරටත් ප්‍රශ්නයක් වන්නට ඇති. අපි මේ ජලජ ශාක එහෙම නැත්නම් ජලජ ශාක විවිධත්වය පිළිබඳ තවදුරටත් පරිශන කිරීම, අධ්‍යයනය කිරීම වඩා වැදගත් වන්නේ ඇයි කියලා. ඉතින් අපි ඒ ගැනත් සර්ගෙන් දැනගමු. ඔව් ඇත්තටම මම හිතනවා ඒක තමයි වැදගත් ප්‍රශ්නයක් දුලන්නේ ඇහුවේ. ජලජ ශාක පිළිබඳව අපේ යම්කිසි දැනුමක් තියෙනවා. ඒ දැනුම ගොඩක් වෙලාවට අපිට පරණ
පුරාණ කාලේ කරපු පර්යේෂණ නිසා ලබාගත් දැනුම තමයි අපිට තියෙන්නේ. ඉතින් අපි මේ ගැන තවදුරටත් අධ්‍යයනය කිරීම සහ පර්යේෂණය කිරීම ඉතාමත්ම වැදගත්. මම සරල උදාහරණයක් කියන්නම්. අපි අධ්‍යයනය කරනකොට පර්යේෂණ කරනකොට අපිට අලුත් පැල හම්බෙන්න පුළුවන්. ඉතින් අලුත් පැලයක් හම්බෙනවා කියලා කියන්නේ ජෛව විවිධ ජාති ශාස්ත්‍රවල විවිධත්වයේ ජෛව විවිධත්වයේ තවත් වැඩි වෙනවා. අපි දැන් ලංකාවේ පැල මෙච්චර ප්‍රමාණයක් තියෙනවා කියනවනේ. එතකොට අපිට කියනවා මීට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. මම සරල උදාහරණයක් කියන්නම්. පහුගිය අවුරුදු 3 තුල අපේ විශ්වවිද්‍යාලයේ ඉන්ද්‍රකිල මාදොළගේ පර්යේෂණ කටයුතු වලට අපි අධ්‍යයනය කරනකොට කෙතල කියන ශාකය ගැන අධ්‍යයනය කළා. ඒ ශාකය ගැන අධ්‍යයනය කරනකොට අපිට ඒ පොඩි කාලය ඇතුළත ඒ කෙතල ශාක වලින් අලුත් විශේෂ 6ක් ලංකාවට ආවේනික දැඩි ලෙස තර්ජනයට මුළු ශාක 6ක් අපි අලුතෙන් හොයාගත්තා. ඒ එක විශේෂයකට එක අයිති ශාක අලුතෙන් 6ක් පොඩි කාලයක් ඇතුළත. ඒකෙන් මම තේරෙනවා මම හිතන්නේ අපේ දන්නේ නැති දේවල් කොච්චර මේ අපේ පරිසරය තුල සංගවිලා තියෙනවද කියලා. ඉතින් අලුතෙන් මේ වගේ පැල හොයා ගැනීම ඉතාමත්ම වැදගත්. එතකොට අපිට ජෛව විවිධත්වයට අලුතෙන් එකතු වෙනවා. ඒ වගේම තමයි අලුතෙන් එකතු වෙනකොට අපිට තවත් එකක් වෙනවා. අලුතෙන් පැලයක් හොයාගත්තට පස්සේ ඒකේ ප්‍රයෝජන අපි දන්නේ නැහැ. අලුතෙන් හොයාගත්තේ. ඒ ප්‍රයෝජන මොනවද කියලා අපිට බලන්න පුළුවන්. ආහාර ලෙස ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඖෂධයක් ලෙස ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඒ වගේම තව අනිකුත් ප්‍රයෝජන රාශියක් තියෙනවා. විශේෂයෙන් මම සඳහන් කරන්න කැමති මේ කෙතල ගැන සඳහන් කරනකොට මේ විසිතුරු ජලජ ශාක කර්මාන්තයේට මේ වගේ හොයා ගැනීම ඉතාමත්ම වැදගත්. මොකද මේ ලැජිනැන්ඩා කෙතල జాතියක් තියෙනවා ලැජිනැන්ඩා ත්‍රිත්සයි කියලා. ඒ පැලේ ඉස්සර කාලේදී ලංකාවෙන් පිටරට ගෙනියලා ඒ කට්ටිය ඉන්දියාවේ තියෙන තව පැලයක් එක්ක බෝම් කරලා හයිඩ්‍රොටයිස් කරලා අලුත් පැලයක් හදලා තියෙනවා. ඒකේ දැකුම් කළු පත්‍ර තියෙනවා. ඉතින් ඒකට ඒක මාකට් කරලා ඒකට ලොකු ආදායමක් උපයා ගන්නවා. ඉතින් මේ වගේ දේවල් අපිට අපිට කරන්න පුළුවන්. ලංකාවේ තියෙන පැල එකතු කරලා අපිට පුළුවන් මේ වගේ දෙයක් කරලා පරිශන කරලා අපිට අලුත් පැල හොයාගෙන ඒක අපිට විදේශ බෙරීමේ උපයා ගැනීම සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒක සඳහා අපි පරිශන කරනවා. පරිශන කරනකොට තමයි අපිට මේ වගේම කරන්න පුළුවන්. ඒ වගේම තවත් එකක් මම විදේශ සඳහන් කරන්න කැමතියි. මම කලින් කිව්වා ඉස්සර කාලේ පිටරටවලින් ඇවිල්ලා ඒ කට්ටිය අපේ ජලජ ශාක විශාල ප්‍රමාණයක් පිටරටට කෙලින්ම අරන් ගියා. ලස්සන ශාක එකතු කරන් ගිහිල්ලා ඒකත් බෝ කරගෙන ඒ කර්මාන්තයේ ජලජ ශාක ඇක්වේරියම් ඉන්ඩස්ට්‍රි එකේ ගොඩක් වෙලාට ඒව පාවිච්චි කරනවා. ඉතින් මෑතකදී ඒව අරන් ගිය අති උඩය නැත්නම් ක්‍රිප්ටෝකරයින ස්පීසිස් එකක් ඒ කට්ටිය දැක්ක අලුත් එකක් කියලා. බලන්න යනකොට ඒක මේ ලංකාවේ අරන් ගිහලා තියෙන. ඊට පස්සේ අපේ පරිසර ලංකාවේ අරන් ගිය එක නිසා ඒකට ක්‍රිප්ටෝකරයිනේ ශ්‍රී ලංකේන්සිස් කියලා ඒකට නාමයක් හඳුන්වලා දුන්නා. ඒකට අපේ විද්‍යාඥයෙක් සම්බන්ධ වුණා. දැන් ඊට පස්සේ තියෙන කාරණේ තමයි අපි මේක ක්‍රිප්ටෝකරයිනේ ශ්‍රී ලංකේන්සිස් ලංකාවේ කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න ඕනේ. ඉතින් ඒකත් ඇත්තටම පරිශීලනය කරලා හොයාගන්න ඕන. අපි ඒක තර්ජනයට ලක් වෙලා තියෙන්නේ. අන්න ඒවා අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම තවත් පැත්තක් මම කියන්න කැමතියි. අපේ විශ්වවිද්‍යාලයේම හර්ෂ රණසිංහ අන්ඩර්ග්‍රැජුවේට් රිසර්ච් කරන කාලේ එයා කෙරුවේ ලෙන්න කියන ලියපැන්සි කියන විශේෂ ශාක ගැන කරනකොට හම්බුණා ලැන්ඩෝල්ඩියා කියලා අලුත් ගණයක්. ඒක ලංකාවේ පළවෙනි වරට වාර්තා වුණා. ඉතින් පිටරටවල ඒක තියෙනවා. හැබැයි ලංකාවේ තියෙනවා කියලා වාර්තා වෙලා නැහැ. ඉතින් දැන් ඊට පස්සේ බලන්න පුළුවන් අපිට හොයලා මේකේ තියෙන ප්‍රයෝජන මොනවද කියලා. උදාහරණයක් වශයෙන් ගත්තොත් ලියපැන්සි කියන ශාකය ගත්තොත් ඒකේ වර්ගීකරණයේ නමක් පිළිබඳ පොඩි ප්‍රශ්නයක් තිබ්බා. ඒ ගැටලුවත් ඒ පරිශීලනවලදී ඒක निराකරණය වුණා. ඉතින් මේ ගහේ ප්‍රෝටීන් ඉතාමත් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම මේ පැලේට පුළුවන් ඉතා ඉක්මනින් බෝ වෙන්න. ඉතින් සත්ව ආහාරයක් ලෙස සුලභ ප්‍රෝටීන් ප්‍රභවයක් මේ ගහෙන් අපිට දෙනවා. ඒ වගේම අපිට ගස් වලට පොහොරක් කාබනික පොහොරක් ලෙස පාවිච්චි කරන්න මේක ගන්න පුළුවන්. අන්න ඒ වගේ විශාල ප්‍රයෝජන ගොඩාක් දෙනවා. ඉතින් මේක ඔක්කොම කරන්න වෙන්නේ පරිශීලනය කරුවොත් විතරයි අපිට ඒක පිළිබඳව දැනුමක් ලබා ගන්න. ඕකේ අනිත් පැත්තකුත් තියෙනවා පරිශීලනවල. අපි දැන් අපේ ලංකාවේ ශාක මෙච්චරක් තියෙනවා කියලා අපි කියනවා ජලජ ශාක. ඒ වලින් ඇත්තටම තියනවද නැද්ද කියලාත් අපි දන්නේ නැහැ සමහරක් ඒවා. තර්ජනයකට ලක් වෙලා තියෙන්න පුළුවන්, වද වෙලා ගිහිල්ලා තියෙන්න පුළුවන්. අන්න ඒ තොරතුරුත් අපි ලබා දෙන්න පුළුවන් පරිශන මගින්. එතකොට අපිට පුළුවන් වෙනවා මේ ශාක සංරක්ෂණය කිරීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගන්න. ඒ වගේම තමයි සර් අපි මේ
ජෛව විවිධත්වය ගැන කතා කරද්දී විශේෂයෙන්ම ශාක ජෛව විවිධත්වය ගැන කතා කරද්දී අනිවාර්යයෙන්ම අපි කතා කරන මාතෘකාවක් තමයි මේ ආක්‍රමණශීලී ශාක. මම හිතන්නේ සර් කලින් උත්තරේදී මේ ආක්‍රමණශීලී ශාක කියන වචනේ කිව්වා. ඉතින් එතකොට සර් මේ ජලජ ජෛව විවිධත්වයට මේ ආක්‍රමණශීලී ශාක මගේ මොන වගේ බලපෑම්ද ඇති කරන්නේ අපි ඒ ගැන දැනුවත් කරමු. ඔව් ඇත්තටම මේක තමම වැදගත් ප්‍රශ්නයක්. ලෝකෙටම ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ ආක්‍රමණශීලී ශාක. විශේෂයෙන් ජලජ පරිසරය ගත්තොත් ගොඩබිමට වඩා ජලජ පරිසරය තුළ මේ ආක්‍රමණශීලී ශාක ඉක්මනට පැතිරෙන්න පුළුවන්. ඒ නිසා ඒක දැඩි තර්ජනයක් කියලා කරලා තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් ආක්‍රමණශීලී ශාකයක් ගත්තොත් ආක්‍රමණශීලී ශාකයක් ආක්‍රමණශීලී වෙන්නේ ගොඩක් වෙලාවට ඒකට දැඩි වර්ධන වේගයක් තියෙනවා. දෙවෙනි කාරණේ තමයි ඒ කට්ටියට තමන්ගේ වර්ගය ඉක්මනට බෝ කර ගන්න පුළුවන්. එක්කෝ ඇට හදනවා නම් ගොඩක් බීජ හදලා ව්‍යාප්ත වෙනවා. එහෙම නැත්නම් සමහර ශාක තියෙනවා කුඩා කොටස් වලට. උදාහරණයකට සෙන්ටිමීටර එක කැඩුවා වගේ ශාක ගත්තොත් සෙන්ටිමීටර එක කැල්ලක් කැඩුණා ඒ කැල්ලට පුළුවන් අලුත් පැලයක් බවට පත් වෙන්න. ඒකට ඉතාමත් ඉක්මනින් ව්‍යාප්තියක් දකින්න ලැබෙනවා. ඒ වගේම තමයි සමහර ශාක වලට පුළුවන් මේ අහිතකර තත්ත්වයකට නොමැරී ඉන්න. නමුත් අපේ දේශීය ජලජ ශාක ගත්තොත් අහිතකර තත්ත්වවලත් සමහරවිට ඒකට සර්වයිව් වෙන්න බැරි වෙන්න පුළුවන්. නම් ආක්‍රමණශීලී ශාක වලට ලොකු පරාසයක ඒකට සර්වයිව් වීමේ හැකියාව තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් ලුඩ්විජියා සෙඩියෝඩිස් කියලා පැලයක් තියෙනවා. ඒකට පුළුවන් ජලාශයේ වතුර හිඳුනත් බීලි කාලයක උනත් එයාට නොමැති ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒවා අපිට වද කිරීම ගොඩක් අමාරු වෙලා තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ ගොඩක් වෙලාවට ආක්‍රමණශීලී වෙන්නේ පැලයක් විදේශයකින් ලංකාවට ආපු ශාක තමයි. අපි දන්න ශාක ගත්තොත් ගොඩක් වෙලාවට සැල්වේනියා, ජපන් ජපර, දියගෝව වගේ ශාක අපි කවුරුත් දන්න ශාක. ඒවා ආක්‍රමණශීලී කියලා ලෝම පිළිගත්ත ශාක. ඉතින් ඒවා අපිට දැන් වද කිරීමක් කරන්න ගොඩක් අමාරුයි. අපි මැනේජ් කරන එක තමයි අපි කරන්න පුළුවන්. ඒවා ව්‍යාප්තිය පාලනය කිරීම තමයි කරන්න වෙන්නේ. මොකද දැන් එච්චර මොකද ඒවා පැතිරලා තියෙන්නේ. නමුත් මෙතෙන්දී ඔබ අහපු ප්‍රශ්න නිසා මම කියන්න කැමතියි තවත් ශාක කොටසක් තියෙනවා අලුතෙන් අපේ පරිසරයට නිදහස් වෙන ශාක. උදාහරණයක් වශයෙන් ගත්තොත් මට නම් වශයෙන් උද්භිදාත්මක නම් ගත්තොත් කියන්න පුළුවන් ඒකට සිංහල නම් නැහැ. ලුඩ්විජියා සෙඩියෝඩිස්, මයිකා ෆ්ලුවියාටිලිස්, ඉකිනොඩෝරස්. අන්න ඒ අපි පරිශන කරනකොට 2007 වගේ ගොඩක් අවුරුදු දැන් 15කටත් කලින් අපිට පූගොඩ ප්‍රදේශයේ අපිට ඒ පැල ස්වභාවික පරිසරයේ හම්බුණා. දැන් පහුකාලීනව අපි බලනකොට ඒක වේගෙන් ව්‍යාප්ත වෙලා ගිහිල්ලා දැන් ලුඩ්විජියා සෙඩියෝඩිස් කියන එක දැන් දේවන්නා ඔය කෙට්ටුවටම ඇවිල්ලා තියෙන්නේ. අපිට දැන් ඒක වද කරන්න අර සැල්විනියා තත්ත්වයටම පත් වෙලා තියෙනවා. ඉතින් ඒක දැන් වද කිරීම ඉතාමත්ම අපහසුයි. ඒ වගේම තමයි කැබොප්පා තියෙන ශාකයක් අපි මුලදී අඩුවෙන් ව්‍යාප්ත වෙලා තියෙනවා දැක්ක. දැන් ඒ ගහේ තියෙන විශේෂත්වය තමයි අපි අයින් කරන්න ගියත් පොඩි කෑලි වලට කැඩෙනවා. ඒ සෙන්ටිමීටර් කෑල්ලකට උනත් පුළුවන් අලුත් පැලයක් හදන්න. ඒකට ඉක්මනින් ව්‍යාප්ත වෙලා යනවා. ඉතින් මේ වගේ අලුතෙන් එකතු වෙන ශාක ගැන අපි දැනුවත් වෙන්න ඕනේ. දැන්ට ගිහිල්ලා තියෙන ශාක අපිට මැනේජ් කරලා අපිට අඩු කරගන්න පුළුවන්. නමුත් අලුතෙන් එන ශාක වලින් ගැන අපි විශේෂම අවධානය යොමු කරන්න ඕනේ. අපි ඇත්තටම ලංකාවේ අපි ඒ ගැන විතර අවධානය යොමු කරන්නේ නැහැ. ඒවා අපි ඒක දැකපු ගමන්ම ඒක පාලනය කෙරුවොත් අපිට ඒවා පරිසරයෙන් තුරන් කරනවා. ඉතින් මේ ගැන කතා කරනකොට ජලජ ශාක කර්මාන්තයේ ඇක්වේරියම් ඉන්ඩස්ට්‍රි එක ඉතාමත්ම වැදගත්. හිතලා නෙවෙයි ඇක්වේරියම් ඉන්ඩස්ට්‍රි එකේ නොදැනුවත්වම පැල පරිසරයට යනවා. එහෙම පැල ගියාට ඔක්කොම පැල නෙවෙයි සමහර ස්පීසිස් වලට මම අර කලින් කියපු ඒවට විශේෂ හැකියාවක් තියෙනවා ඉක්මනට බෝ වෙන පරිසරයට අනුවර්තන වෙලා පැතිරෙලා. ඉතින් අපි දැන් විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනේ මෙන්න මේ අලුතෙන් එකතු වෙන පැල ගැන කියලා මම විශ්වාස කරන්නේ. මොකද උදාහරණයක් වශයෙන් නැගදී අර දිට්ට සුලිකුණාටුව එතකොට සමහර ජලජ ශාක කර්මාන්ත ශාලා ජලයෙන් යට වුණා. ඒතකොට තිබ්බ පැල ටික ඔක්කොම එළියට ගියා. දැන් ඒවා තව අවුරුදු 5ක් 6ක් යනකොට සමහරට අපේ පරිසරයට අලුත් පැල එන්න පුළුවන්. ඉතින් ඒ මගින් වෙන්නේ මොකද්ද? අපේ දේශීය පැලවලට ඒකත් එක්ක තරඟ කරන්න බැරි වෙනවා. මොකද අර කට්ටියට විශේෂ හැකියාවක් තියෙනවානේ. හොඳින් ප්‍රජනනය වෙන්න ඉක්මන් වර්ධන වේගයක් තියෙනවා. ඒ වගේම තමයි අලුත් පරිසරයකට සහ අහිතකර පරිසර තත්ත්වයට ඔරොත්තු දීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ නිසා අපේ දේශීය පැල අභිබවා මේ කට්ටිය පැතිරෙනවා. එතකොට දේශීය පැල අපේ තුරන් වෙලා යන්න බලපාන්න පුළුවන් ලොකුම සාධකයක් තමයි මේ ආක්‍රමණශීලී පැල. හිතන්නේ මේ
තාක්දුරා මේ කතා බහ තුළින් ජලජ ශාක කියන්නේ මොනවද, මේ ජලජ ශාකවල වටිනාකම පිළිබඳව ඔබටත් මටත් මනා දැනුමක් ලැබිලායි තියෙන්නේ. ඉතින් දැන් අපිට තේරෙනවා මම හිතන්නේ මේ ජලජ ශාක ආරක්ෂා කිරීම කෙතරම් වටින දෙයක්ද කියලා. ඉතින් අපිට සර් මොන වගේ දේවල්ද මේ වෙලාවේ කරන්න පුළුවන් මේ ජලජ ශාක ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන්? ඔව් ඇත්තටම ජලජ ශාක ආරක්ෂා කරගන්න නම් අපි අර කලින් කතා කරපු තර්ජන අපි ඉවත් කරන්න අපිට බෑ. මිනිස් ක්‍රියාකාරීකම් වලින් වෙන අනිසි බලපෑම් අවම කරගත්තොත් අපිට මේ ජලජ ශාක වල පැවැත්ම අපිට යම් තාක් දුරට සාහිත කරන්න පුළුවන් වෙනවා. විශේෂයෙන් ගත්තොත් ඒට අමතරව දැන් ජලජ ශාකව සමහර ජලජ ශාක නැති වෙලා යනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් හෝටන් තැන්නේ තියෙනවා ඇපොඩිජෙටන් ජැකොබ්සන් කියලා කෙකටින් විශේෂයක්. ඒක තියෙන්නේ හෝටන් තැන්නේ එක ජල පහරක පමණයි. ඉතින් හදිස්සියේ හරි ජල පහරට මොන හරි වුණොත් ජල පහරට මොන හරි වෙලා අනතුරක් වුණොත් ඒ ඇපොඩිජෙටන් ජැකොබ්සන් කියන කෙකටින් විශේෂයේ ලෝකෙටම තුරන් වෙලා යනවා. මොකද ඒකේ එතන විතරයි ලෝකෙම තියෙන්නේ ස්වභාවිකව දැනට. ඉතින් ඒ වගේ අවස්ථාවලදී අපි දැන් පරිශ්‍රණයක් කරනවා පෙරදින විශ්වවිද්‍යාලයත් එක්ක සම්බන්ධ වෙලා මේ එතෙන්දී අපි බලන්නේ ඒක ප්‍රොපගේට් කරගෙන ඒව හෝටන් තැන්නේම ඒ ජල පහර ඇර වෙනත් ජල පහර ස්ථානවල හදන්න අපි ඒක හදලා තියෙනවා. සාර්ථකව හැදිලා මලුත් ඇවිල්ලා තියෙනවා. දැන් අපි බලන හෝටන් තැන්නෙන් පිට ගිහිල්ලා වෙන තැන් වලත් හදන්න. උදාහරණයක් වශයෙන් ඒ ශාකයේ අතීතයේදී ග්‍රෙගරි රැවේ තිබිලා තියෙනවා කියලා සාධක තියෙනවා. හැබැයි අපිට පුළුවන් ඒ වගේ තේ වතු ආශ්‍රිතව තියෙන ඒ වගේ ස්ථාන වලට නැවත හඳුන්වා දෙන්න. එහෙම වුණොත් එහෙම අර තියෙන තර්ජන අවම කරගන්න පුළුවන්. රෙස්ටොරේෂන් කියන එක. මේ නැවත ප්‍රතිස්ථාපනය කිරීම. ඒ මගිනුත් පුළුවන් අපිට වදවීම නිසා වෙන හානිය අවම කරගන්න. ඒ වගේම තමයි අපිට තවත් පුළුවන් දෙයක් කරන්න මේ ගැන අපිට වැඩිපුර අධ්‍යයනය කරන්න පුළුවන්. අධ්‍යයනය කළොත් අපිට ගොඩක් තොරතුරු දැනගන්නවා මොනවද මේ අමතර වෙන බලපෑම් මොනවද. විශේෂයෙන් අපි දැන් දේශගුණික බලපෑම් නිසා අපි ලෝකෙම ගන්නවා ලොකු තර්ජනයකට ලක් කරන හැම පරිසර පද්ධතියක්ම. ඉතින් මේවට මේ ශාස්ත්‍ර කොහොමද මේ හැඩගැහෙන්නේ? මේවට වද වෙලා යන්න පුළුවන්. වද වෙලා යන්න පුළුවන් නම් අපිට පුළුවන් ඒකට සුදුසු පරිසරය දැන් උෂ්ණත්වය වැඩි වෙනවා නම් උෂ්ණත්වය අඩු තැනකට අපිට පුළුවන් ද මේවා නැවත හඳුන්වා දෙන්න. මේ වගේ සංරක්ෂණය කිරීම සඳහා අපිට ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. විශේෂයෙන්ම උද්භිද උද්‍යාන වගේ තැන්වල අපිට මේ පැල ස්ථාපනය කරගන්න පුළුවන්. එක්සිටිව් කන්සර්වේෂන් කියලා කියනවා. තියෙන ස්ථානයේ නෙමෙයි ස්ථානෙන් පිටත ගිහිල්ලා අපිට ඒ වගේ ස්ථානවල සංරක්ෂණය කරගන්න පුළුවන්. මේ වගේ ක්‍රියාමාර්ග අරගෙන අපිට පුළුවන් මේ ජලජ ශාකවල පැවැත්ම තහවුරු කරගන්න. ඉතින් අවසානයේදී අපි දැනගන්නට කැමතියි ඔබතුමාගේ අපි මේ වැඩසටහන පුරාවට අපිට ඔබට ලබා දීමට නොහැකි දෙයක් තිබුණා නම් එහෙම නැත්නම් මේ සම්බන්ධව ජලජ ශාක පිළිබඳව ජලජ ශාක විවිධත්වය පිළිබඳව ඔබතුමාට වෙන යම් පණිවිඩයක් මේ ලෝකයට දෙන්න තියෙනවා නම් අපි ඔබතුමාට ආරාධනා කරනවා එම පණිවිඩයක් ලබා දෙන්න කියලා. ඔව් අවසාන වශයෙන් ඇත්තටම මම කියන්න කැමති මේ ජලජ ශාක ගැන කතා කරනකොට මම දැන් කලින් කිව්වා වගේ අපිට පරිශ්‍රණ කරනකොට නිතරම අලුත් ඒවා හම්බ වෙනවා. ඒ කියන්නේ අපි තාම ගොඩක් වෙලාවට විදේශිකයන් හොයාගත්ත දේ තමයි අපි ගොඩක් වෙලාවට අපි දැනුම් විදිහට තියෙන්නේ. තව ගොඩක් දේවල් අපිට හොයාගන්න තියෙනවා පරිසරයේ. ඉතින් මේ ගැන මම කලින් සඳහන් කළා වගේ ගොඩක් පරිශ්‍රණය කරන එක පරිශ්‍රණය කිරීම සඳහා මුදල් ලබා දීම ඉතාමත්ම වැදගත්. මුදල් නැතුව පරිශ්‍රණය කරන්න බෑනේ. විශේෂයෙන් ජෛවීදත්වය ගැන කතා කරනකොට තියෙන්නේ මොනවද කියලා දැනගෙන ඉන්න ඕනේ අපි ඒක ජෛවිකත්වයේ සංරක්ෂණය කරන්න. ඉතින් ඒ සඳහා මුදල් ලබා ගැනීම ඉතාමත්ම වැදගත්. ඒ වගේම තමයි මේ වටිනා සම්පතේ තිරසාර ලෙස ප්‍රයෝජනයක් ගැනීමත් වැදගත්. අපිට ජෛවීදත්වයේ මෙච්චරක් තියෙනවා කියලා අපි කාටවත් අත තියන්න දෙන්නේ නැතුව අපි මේක ආරක්ෂා කරගන්නවා කියන එක වගේම ඒ සම්පතෙන් අපි කොහොමද මේ අපේ ආර්ථිකයට අපේ මිනිස්සුන්ට ප්‍රයෝජනයක් වෙන්නේ කියන එක අපි ඇත්තටම සාකච්ඡාවට භාජනය කරලා අපි ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඕනේ. ඒක ඉතාමත්ම වැදගත්. මෙච්චර අපි මේ සම්පතක් තියාගෙන අපි ඇත්තටම මේ අපිට ලැබෙන සම්පතෙන් අපි උපරිම ප්‍රයෝජනය ගන්නවාද? ඒක ප්‍රශ්නයක්. අපි ගන්නෙ නෑ ඇත්තටම. අනවුත් අපි විදේශ රටවල් වලින් ඩොලර් අපිට එනකල් අපි බලාගෙන ඉන්නේ මේ සම්පත ඇත්තටම අපි අන්ඩර් යුටිලයිස් කරපු සම්පතක්.
ඒ නිසා මේක පාවිච්චි කරලා අපිට තියෙන ආර්ථික ආഘාතයෙන් ගොඩීම සඳහා යම්කිසි සහයෝගයක් මේකෙන් ලබා ගන්න පුළුවන් කියන එක මට හොඳටම විශ්වාසයි. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අපේ තියෙන මේ ලස්සන පැල තියෙන ස්වභාවික පරිසරයේ අපිට මෙවුවා ක්‍රමවේදයක් තියෙන්න ඕන මෙවුවා එකතු කරලා නිත්‍යානුකූලව එකතු කරලා ඒවත් සම්බන්ධයෙන් පරිශන කරලා අලුත් පැල හදලා අපිට පිටරට වලට පටවලා එකෙන් අපිට ඩොලර් ගේන්න පුළුවන් කර්මාන්තයක්. ඒක නමුත් නියමාකාරයෙන් සිද්ධ වෙන්නේ ඒ සඳහා වකුත් නීති රීති වගේ බලපෑම් තියෙනවා. නමුත් ඉන්දුනීසියා වගේ රටවල් ගත්තොත් ඒ කර්මාන්තය ඉතාමත්ම හොඳට සිද්ධ වෙනවා. ඒ රටවල් වල ජල්ජ ශාස්ත්‍ර තියෙනවා නම් ක්‍රිප්ටෝකරන්සි කියන විශේෂ තියෙනවා. ඒ කට්ටිය නීත්‍යානුකූලව අදාළ රාජ්‍ය ආයතන මගින් පුද්ගලික අංශයට ලබා දෙනවා මේ පැල. හැබැයි ඒ පැල ඊට පස්සේ ඒ කට්ටිය වර්ධනය කරලා පැල මල්ටිප්ලයි කරලා ගන්න ඕනේ. ටිෂු කල්චර් වගේ ක්‍රම තියෙනවා. ඒ වගේ මල්ටිප්ලයි කරලා ඊට පස්සේ ඒ කට්ටියට පිටරට පටවන්න පුළුවන්. අන්න ඒ වගේ තිරසාර භාවිතයක් වැදගත් වෙනවා. ඒ වගේම අලුතෙන් හොයාගන්න පැලවල තියෙන ප්‍රයෝජන මොනවද කියලා හොයාගන්න එකත් අන්න ඒ වගේ දෙයක් කරනවා නම් ඉතාමත්ම වැදගත් කියලා මම හිතනවා. අපේ වටිනා කතා බහට එකතු ශ්‍රී ලංකා වෛභව විශ්වවිද්‍යාලයේ FAPM Nature Team හි ජ්‍යෙෂ්ඨ බණ්ඩාගාරික ඒ වගේම තමයි ශ්‍රී ලංකා වෛභව විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ මහාචාර්ය කපිල යකන්දාවල මහතුමනි ඔබතුමාට පෙරවින්න ස්තුතියි. බොහොම ස්තුතියි දුලන්ජි මට අවස්ථාවක් ලබා දුන්නට මේ ජල්ජ ශාස්ත්‍ර ගැන මගේ අදහස් දක්වන්න. ඉතින් ඇත්ත වශයෙන්ම FAPM Nature Team එක කියන්නේ දැන් දශකයකට ආසන්න කාලයක් වෛභව විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ විතරක් නෙවෙයි පීඨයෙන් පිටත් ගිහිල්ලා විශාල පරිසර සංරක්ෂණය කිරීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරනවා. විශේෂයෙන්ම පැලැට් සංරක්ෂණය කරන්න නැවත වගා කිරීම සිරීපාදේ ඉඳන් මිගමුව බීච් එක දක්වා පිරිසිදු කිරීම ඒ වගේම අනිත් අතින් ගත්තොත් අවට ඉන්න ප්‍රජාවට වගේම මේ පාසල් දරුවන්ට දැනුම ලබා දෙන්න පාසල් වලට ගිහිල්ලා පාසල් එකතු කරගෙන මේ වයඹ පළාතේ ලොකු ප්‍රෝග්‍රෑම්ස් ගොඩක් කරනවා. ඒ වගේම ගත්තොත් සතුන් සංරක්ෂණය කරන විශේෂයෙන්ම මාතෘ පරිශ්‍රයේ ඉන්න සර්පයන් අල්ලලා ගිහිල්ලා ඒ කට්ටියට හානියක් නොවන විදිහට බාහිර පරිසර නිදහස් කරනවා. මේ වගේ වැඩ කටයුතු රාශියක් කරන සංගමයක තවත් අලුත් පියවරක් ලෙස මේ වගේ දෙයක් පටන් ගත්ත එක ගැන මම ඉතාමත්ම සන්තෝෂ වෙනවා. ඒ වගේම මම ප්‍රාර්ථනා කරනවා ඔබ මේ ගත්ත උත්සාහය විශ්වවිද්‍යාලයෙන් පිටතට ගිහිල්ලා ලංකාවේ ඉන්න ගොඩක් පරිසරවේදියෝ ඉන්නවා. පරිසර කැමති අය ගොඩක් ඉන්නවා. ඒ කට්ටියත් සම්බන්ධ කරගෙන ඉදිරියේදී සාර්ථකව කරන්න අවස්ථාව උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දුන්නාට. ශ්‍රී ලංකා වෛභව විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ FAPM Nature Team අපි මේ The Voice of Nature podcast මාලාව ඔබ වෙත ගෙනීමට සූදානම් කරේ. එහි අරමුණ තමා පරිසරයට ආදරය කරන ඔබට පරිසරය පිළිබඳ දැනුවත් කිරීම වැඩි කිරීම, ඒ වගේම තමයි පරිසරයේ සංරක්ෂණය මේ ස්වභාවික සම්පත් රැක ගැනීම කෙතරම් වැදගත් යන කරුණු කාරණා ඔබ වෙත ගෙනීමට. ඉතින් නැවතත් The Voice of Nature podcast මාලාවේ තවත් මෙවැනිම වීඩියෝ පටයක් සමගින් අපි නැවතත් හමු වෙමු.